පුතා මාමේ මොකද ඔය? කෙහෙල් කනකුත් අරගෙන කොහෙද ගියේ? අපේ වත්තරව මාමේ කෙහෙල් කන කප ගන්න කියලා. ඔයාලා මගේ වත්තට ආවා. ඔව් මාමේ අපේ වත්තරව ඉතින් උදේ පාන්දරම. මේක නම් අර තියතොල් ඉස්ලාමයේ වත්තනේ. ඈ? මාමට කියන්න මාමේ අපේ වත්ත වගේමයි නේ. තා. ඔය දරුවා හම්බ වෙනකන් කියලා මං හිතියේ. ඒයි මාමේ. ඈ? බලන්නකො දරුවෝ. ඔය ළමයා දැන් මේ හොරකමකුත් කරලා. ඈ? ලැබෙන්නේ 4500ක්. මොකද්ද පුතේ මේ? ඈ? ඔය ළමයා දන්නවද? නොඳුන් දේ ගැනීම කියන්නේ අදින්නා දාන. පන්සිල් පද පහේ එක පදයක්. පන්සිල් පද පහ කඩනවා කියන්නේ දරුවෝ මහ ලොකු පාපයක්. ඈ? කොහෙද ඉතින්? ඔය ළමයි නිකමටවත් පන්සල පැත්තේ එන එකක් ඈ? නිකන් ඉන්නකොට ඔය ලොකු හාමුදුරු හම්බ වෙලා බණක් දහමක් අහලා ජීවිතේ හොඳ මඟට යමක් කරගන්න බලන්න එපේ දරුවෝ. හැමදේම ඔය හොරකම කියන එක හරියන්නේ නැහැ පුතා. මාමා කියනත් හරි මාමේ. මොනා කරන්නද ඉතින්? ජීවත් වෙන්න කියලා කරන්නේ ඉතින්. කෙහෙල් කනක් කපාන ඉතින් රුපියල් 4500ක් වань ඉතින් දවස් ගෙවා ගන්නවා. ජීවත් වෙන්න කියලා පුතා මේ හැමදේම හොරකම හරියන්නේ නැහැ පුතා. එන්නකෝ පුතා පන්සල පැත්තේ මම ලොකු හාමුදුරුවන්ට කියන්නම් ඔය ළමයා ගැන. ඈ පන්සල පැත්තේ ඇවිල්ලා එන්නකෝ. පන්සලෙත් තියෙන මාමේ ලොකු කෙහෙල් කෑ. ඒ ඉතින් කෙහෙල් කන හොරකම් කරන්න නෙවෙයි ළමයෝ පන්සලට එන්න කියන්නේ. එහෙනම් ඈ පන්සලට එන්න කියන්නේ බණක් දහමක් අහලා ඔය ළමයා ඔය කරන වැරදි වැඩ නවත්තා ගන්නනේ පුතේ. ඈ ළමයෝ පොල් පිටක් නේද වටනේ? ඕ මාමේ පොල් කිඩෙත් තමයි. කවුලගන්න අර කවුලගන්න. එයි. කවුලගන්න ළමයෝ. ඇයි ඉතින් ඒක ගන්නෙ? ඔය ගහේ පොල් හරි කඩිමයි බං සම්බෝලෙට ඈ. තවසර සම්බෝලයක් හදාගන්න. ඵලයන් කොහොමද? ඉතින් මාමා කිව්වේ මොකද්ද අදින්නා දාන කියලා. මං හිතාගත්ත හොරගම් කරන්නේ නැහැ කියලා. ඔබට පහිතිකන් වල ඉවර නැහැ බෑ මං අය හොරගම් කරන්නේ නැහැ. අය අනුන්ගේ වත්තක් දිහා ඇහැක් කළා බලන්නේ. බලන්න හොඳ නරක කියලා දෙන්න බෑනේ ඈ. බලපන් කරනවා. පොල් දී ගන්න විදිහට. වටිනා පොල් දී. මේකයි හිටින්න මඩ වතරන් යන්න. ජගත් පුතා මොකද ළමයෝ ඔය උපාසක මාමා හරි මහන්සි ඒකයි පොඩ්ඩක් ඉඳගෙන හිටියේ ඔය මොනවද කියන්නේ මේ වතුර මේ කුණු වලේ මේකනේ මාමා ඉස්සර ඉතින් අපේ ඔය මුතුන් මිත්තු මේ ඇලවල් තොලවල් වලින් නිබිව්වේ එපා දැන් ඔය ෆිල්ටර් වලින් ඉන්නේ වතුර බොන්නේ මිනිස්සු ඈ ඔය වතුර ළමයෝ ඔය ළමයා කවද්ද මේ ජරා රස්සාව නවත්තන්නේ ඈ ජරා රස්සාව කියන්නේ මාමා ඔක හොඳ පිරිසුදුවට පෙරලා තියෙන්නේ පළතුරුත් දාලා තියෙනවා පළතුරු නෙවෙයි ළමයෝ මොනවා දාලා පෙරුවත් ඈ මේවා සුරාමේරි ඈ එහෙම කියලා බෑනේ මාමා මේ සුරාව කියන එක පානය කරන්න හොඳ නෑ පුතා ඈ බලන්න මේ ගමේ පවුල් කීයක් පවුල් සංස්ථාව කපල්ලා තියෙනවද මේ ජරාව හින්දා අපිත් ඉතින් මාමා කීයක් හරි හොයාගන්න දෙපෙයි පුතා මොකටද ඔය කීයක් හරි හොයාගෙන ජීවත් වෙන වැඩි ඈ පවුල් කීයකට ගින්දර දීලාද පුතා ඔය ජීවත් වෙන්නේ ඈ ඔය වැඩේ පුතා නවත්තලා දාන්න පුතාලා කිසිම නෑනේ මේ පන්සලත් එක්ක සම්බන්ධයක් ඈ ඒකනේ මේ දේවල් හැම දෙයක්ම පුතාලා හදාගන්න නැත්තේ ఛී ඔව් නේද මාත් උක මේ ලබන පොයට නවත්තන් දින්නේ ලබන පෝය වෙනකන් ඉඳලා හරියන්නේ නැහැ පුතා ඈ පුතා දැන් පෝයවල් කීයක් පහු කරුවද මේ ජගත් පුතා මෙච්චරයි සුරා මේරේ කියන්නේ පන්සිල් පද පහෙන් එකක් ඈ ඒක කඩනවා කියන්නේ මහ ලොකු පවක් ඈ
ඒ හින්දා මේක නවත්තලා දාන්න. හරි මාමා හරි හරි මොකක් හරි කරමු. මේ මාමා මේ කොහෙද යන්නේ? මම යනවා ආහාරය අර රටේ ඉඳන් ආවේ කවුද? ඉතාලියෙන් ඉඳන් ආවේ කොල්ලා. ඔව් කවුද මේ අර වසන්තද? වසන්ත උගේ වෙඩින් එක නේද? මටත් බුලත් කොලයක් එවලා තිබ්බා. ඒ කියන්නේ මේ ජනජාති එහෙම ඇති නේ මාමා. ඈ රටේව ඔය රටින් ගෙනාවු වයින් එකක් සුළුනේ තියෙන්නේ. වයින් එක. මාත් මේක උන්ට යන්නේ ඒකනේ. ඉවර වෙන්න පුළුවන් ඕවා. ඇයිලම? මාමා දැන් පොඩ්ඩකට කලින් කිව්වේ මේ ඒව සුරාමේරේ කියලා. ඒවා සුරාමේරුව මෙහෙන් තුමේ දලා වගේ නෙවෙයි නේකෝ. ඒ පොර බීම. මේ වගේ. ඔය වඩ පරිතුන නමත්ලා දාපිය. කැලේ පැත්තේ ගියා මාමේ පොඩ්ඩක්. කැලේ පැත්තේ ගියා. තවද්ද ළමයෝ ඔයාලා ඔය ජරා රස්සාව නවත්තන්නේ. ඇයි මාමේ? ඇයි මාමි කියන්නේ? ඔය ගිහිල්ලා විටින් විට කැලෑ ආසේ රිංග මඳු උගුල් හද තුවක්කු කොට බැඳ මොනවද ඔය කරන ජරා වැඩ? මම කොහෙද මාමේ සත්තු මැරුවේ? සත්තු මරනවා කියන්නේ පුතා ඔය ළමයා පනට ආදරේ වගේ තමයි සත්තුත් පනට ආදරේ. ඉතින් මම සත්තු මරන්නේ නැහැ නේ මාමේ. ඔයා කොහොමද පුතා නෑ කියන්නේ? ඊයේ පෙරේදත් ඔයාලා අර මුවෙක් මස් කරනවා ගමේ මිනිස්සු දැකලා තියෙන්නේ. මේ ඒ జగත් මරපු සතෙක් නෙමෙයි. මං ඉතින් මස් කරලා මස් ටික අරන් ගියා විතරයි. ළමයෝ බూరు ගැහුවත් එකයි බලාන හිටියත් එකයි. පොලිසියෙන් ආවනම් ගහපු එකාට 750යි බලාන හිටපු එකාට 1500. එච්චර දඩේ. ඔය වැඩේ වහාම නවත්තන්න ඕන දරුවෝ. අපිට ඉතින් කාලා ඇඳලා ඉන්න එපායි මාමේ. කාලඳලා ඉන්නවා කියලා පුතා ඔය අනුන්ගේ පරපණ නැසලා ජීවත් වෙන ජීවිතෙන් වැඩක් තියනවද? ඕව සම්පූර්ණ නවත්තලා ඔය ළමයි ඉතින් නිකමටවත් පන්සල පැත්තේ ගොඩ වෙන්නේ නෑනේ. නායක හාමුදුරුවෝ හම්බ වෙලා ඔය ජීවිතේ ජීවත් වෙන්න ඕන විදියට උපදෙසක් ගන්න එන්නකෝ පන්සල පැත්තේ. පන්සිල් පද පහෙන් එකක් කඩනවා කියන්නේ ලේසි පවක් නෙවෙයි යෝ. ළමයි මොකෙද්ද බොලේ කොල්ලෝ? ඕකේ ලූල්ලෝ ඉන්නවා මාමා. අඩි එකමාරක් විතර දිගයි ඈ. මේ වල බැඳලා වතුර ටික ඉහලා ගත්තනම් මාළු කිලෝ 15ක් 20ක් විතර අල්ලගත්තා හිටියා. ඕකේ ඇති හිඟෝ මඟුරෝ අංකුරු මත ඇති බං. මොකද කියන්නේ? මාමේ. ඕකේ විතර පාන නැති පාතා නෙමෙයි. ඕක කිසි කාමුලවන්න දෙක මම කිව්වේ මේ වඩන මාළු ඉන්නවා. ඕකේ කියලා වට්ටවන්නේ. නෑ මේ උපාසක මාමේ. නෑ කියන්නේ මම දැක්කනේ මේ අජන්ත කොළුල ගවල් පැත්තේ ඉන්න ඔය ළමයා දැන් මේ එනවා. මේ අජන්ත අයියලා ගෙදරද? මේ අජන්ත අයියා රට ගියානේ. අජන්ත අයියාගේ මේ නෝනාට ඉතින් ඔය අවශ්‍ය කරන බඩු කලමනා කරන ඉතින් මම තමා ගෙනත් දෙන්නේ. අදත් උදේ මෙතින් ඔය චූම්පාන් කරේ ගියා මම බනිස්කරියක් ගත්තා. ඒක දෙන්නා. ඔය ළමයා බනිස් දෙන්න ගියාද කණ්ඩ ගියාද කියන එක නම් මන් දන්නේ නෑ. ඒ කොහොම වුණත් ළමයෝ දැන් මේ ගමේ හැමෝම කතා වෙන්නේ ඔය ළමයා නිතර මේ ගෙවල් පැත්තේ යනවා කියලා. ළමයෝ ඔය ළමයා දන්නවද? ඕකට කියන්නේ මොකද්ද කියලා? ඕක තමයි කාම ගින්න. කාම ගින්න. ඔය ගින්නට අහුවෙච්ච එකෙක් බේරෙනවා බොරු. කොහෙද ඉතින්
ඔය ළමයි පන්සල පැත්තේ එන්නේවත් නෑනේ ඈ. කාමයේ සුවිච්ඡාචාරා කියලා එකේ තේරුමවත් ලොකු හාමුදුරුවෝ හම්බෙලා අහගන්න එපේ. ඈ ඔහොම ජීවත් වෙලා හරියන්නේ නෑ ළමයෝ. ඔය නිකන් බොරු ගමන් බිමන් නවත්තලා තමයි රාතර මත ජීවත් වෙනවා. හරි උපාසකා මේ මට ලොකු වැඩක් තියෙනවා. මේ අර අල්ලපු ගෙදර කට්ටියක් ඇවිල්ලා මේ අපේ ගෙදර තමයි නාන්නෙන්නේ. වෙලාවකටත් එනවද කොහොමද? මේ මම ඉක්මනට ගිහිල්ලා එන්නම් ඈ. මේ ළමයි වරින් කොළමියෝ මේ වරින් කොබේ. ඔය මේ අල්ලපු ගෙදර කියනකොට බම් මට මතක් වුණේ. ඈ මේ ඔය අල්ලපු ගෙදර ඔය පිටපලාද කට්ටියක් නේද ඇවිත් ඉන්නේ. ඔව් උපාසකා මම දැක්කම හරි සිලියාවන්ත ගෑනු කෙනෙක් කියන් හිටියන්නේ. හිටියා. මං දැක්කලා පුතේම මේ රෙදි වලනවා වැලි. හරි හුම්බුට කියනකම ඈ. වැදගත් නෑ මං හිතන්නේ නේ. වැදලා නෑ. මොකද්ද නම කිව්වේ සරෝජද මොකද්ද කියලා නේද ළමයාගේ නම. මේ කීක නෙවෙයි. ඔබ දන්නවද බං ওই ගෑනු ළමයාගේ මේ ෆෝන් නම්බර් එකක් කියමු ඈ. කියලා මට දීපන්. උපාසක මාමි. එතකොට උපාසක මාමි. ඒව කාම ගින්නට අයිති වෙන්නේ නැද්ද? කටවහගම් මේ. එහෙම නෙවෙයි යකෝ. මේ පොඩි උදව්වක් කරා. අනේ මේ උපාසක මාමි යන්නනේ යන්න පන්සල. සුදු දෝණිගේ සුදු අපච්චිට ඩෝක් ගන්න මේ ජාලේ සුද්දට ලෝක් ගන්න ලෝවා කවුද ගාපක් හෙල්මට් එක දාගෙන දෝණිගේ අපච්චිට මුකුත් වෙන්නේ නැහැ දෝණි ඉන්නකන් හෙල්මට් දාගෙන පදින්න කියන්නේ ඔයා කවුද? ජාලේ සුද්ද දන්නවද? ජාලේ සුද්ද කියන්නේ මට ජාලියා ගන්න දැනුමක් නෑ ළමයෝ. ජාලියා සුදේ මම උට ගහන නෑ. මොකක්ද කියන්නේ හෙල්මට් දාන්න කලබල වෙන්න දෙයක් නෑ. සුදු දෝණිගේ සුදු අපච්චි ළමයි ගනාගතේ ගන්න හිටට වතාරින්නේ නේරුණා ඔය නගා. යම බයික් හෙල්මට් දාන්න ඕනේ නෑ පුතා. කොහොම හොඳයි. දාලා වැටෙන්නේ නෑනේ පුතා. හොඳට ප්‍රැක්ටිස් කරන්න ඈ. හොඳයි. එක එක හදන්න ගිහින් මම මොකටද මැරුම් කන්නේ? I feel like I'm losing my mind. Is everybody in the world blind? Please, Lord, give me a sign, a sign.